අවුල් සහගත දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට විශේෂයෙන් ඔයගොල්ලෝ එංගලන්තයට එන්න බලන් ඉන්න කෙනෙක් නම් රැකියාවද විශේෂයෙන් කෙයා සෙක්ටර් එකේ ඔන්න දැන් එන්න වැඩේ තද කරනවා. එතකොට ඔය සීමා කිවිල්ල ඇත්තටම නරක විදිහට බලපානවා පිටරට ඉඳලා එන්න කට්ටියට. මේ ස්පොන්සර් ලයිසන් දෙන ඒවා 470ක් කැන්සල් කළා. ඒ කැන්සල් ලයිසන් එක කැන්සල් ගමන් ඔයා මේ වරට ඇවිල්ලා තියෙනවා ඔයාගේ වීසා එකටත් බලපාන. ඒ හෙල්ත් කෙයාර් වීසා එක ගැන පොඩ්ඩක් කිව්වොත් 2020 තමයි මෙයාලා පටන් ගත්තේ. මේ දක්වා ලක්ෂ 3ක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රමාණයක්. නමුත් හරි විදිහට ආපු කට්ටිය ගොඩක් ඉන්නවා. නමුත් අමාරුයි වැටෙන්නේ. මේ වගේ මේ ලස්සනට ඇවිදගෙන යන්න පුළුවන්. තියෙනවා ඉතින් අද ලස්සන කතා කරන්න වැඩි මේ විශේෂ දෙයක් තමයි අපි කතා ආවේ. හලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද? ටික දවසකින් මේ සෝලෝ ව්ලොග් එකක් කරනවා මේ ටිකක් වැදගත් දෙයක් කතා කරන්න. ඉතින් මේ අවට ඉන්න මම පෙන්නන්න. ලස්සන තැන මේ පොඩ කතාක වැදගත් දෙයක් කතා කරන නිසා පොඩක් ඉඳ ගත්තා. ඉතින් මේ තැන තමයි මාලෝ අපේ ගෙවල් ළඟ අපි ඉතින් ගොඩක් එනවා ඇවිදින්න මෙතෙන්ට. ඉතින් මෙතන ලස්සන තැනක් ලස්සන මාලෝ රිවර් මේ තේම්ස් රිවර් එක තියෙනවා. මේ මම ටිකක් පෙන්නන්නම්. ඉතින් ඇත්තටම ලස්සන තැනක් වුණාට ලස්සන දෙයක් නෙවි කතා කරන්නේ. ඉතින් ගොඩක් මේ අවුල් සහගත දේවල් ගොඩක් තියෙනවා ඉස්සරහට විශේෂයෙන් ඔයගොල්ලෝ එංගලන්තයට එන්න බලන් ඉන්න කෙනෙක් නම් රැකියාවද විශේෂයෙන් කෙයා සෙක්ටර් එකේ ඔන්න දැන් එන්න වැඩේ තද කරනවා. මොකක්ද අලුත් අප්ඩේට් එකක් ගැන තමයි අපි කතා කරන්නේ. මේ දැන් අලුත්ම අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා විශේෂයෙන් මේ ස්පොන්සර්ස්ලා. ස්පොන්සර් කළා පිටරටින් කෙනෙක් ගේනකොට ආණ්ඩුවෙන් දාලා තියෙන නීතියක් ඒගොල්ලෝ ඉස්සෙල්ලා බලන්න ඕන මේ රටේ ඒ ඔපචුනිටි එක තියෙනවද කියලා. මොකද ඉස්සර එහෙම එකක් නැහැ. දැන් මම චුට්ටක් පැහැදිලි කරත් මේ රටේ කෙනෙකුට ජොබ් එකක් දෙන්න එකපාරට කතා කරලා මේ ඉන්න ජොබ් එකක් එහෙම දෙන්න බෑ. ආණ්ඩුවෙන් අවසරයක් ගන්න ඕනේ. ඒකට කියන්නේ ස්පොන්සර්ෂිප් කියලා. තව හරි විදියට කිව්වොත් සර්ටිෆිකේට් ඔෆ් ස්පොන්සර්ෂිප් කොස් කියලා කියනවා. ඒතර කම්පැනි එකට තමයි ඒක දෙන්න පුළුවන්. දැන් අපිට ගෙදරට කාට හරි ඕන කියලා අපිට ගෙන්න ගන්න බෑ. ඒ කම්පැනි රෙජිස්ටර් වෙලා ඉන්නවනේ. හැබැයි ඒ රෙජිස්ටර් වුණාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන්කම තිබ්බා ගෙන්න ගන්න. විශේෂයෙන් කෙයා සෙක්ටර් එකේ ගොඩාක් කට්ටිය ගෙන්න ගත්තා මේ එක ඔපචුනිටිස් තියෙනවා කියලා. නමුත් දැන් ඒගොල්ලෝ හැමතිස්සෙම ක්‍රැක් ඩවුන් කරනවා මේ ඒක වැරදි විදිහට පාවිච්චි කරන එක. ඉතින් අප්‍රේල් 7 වෙනිදා ඉඳලා අලුත් නීතියක් ගෙනලා තිනවා. ඒගොල්ලෝ ප්‍රූව් කරන්න ඕන ඒ ඔපචුනිටි එකට UK වල කෙනෙක් නැහැ කියලා. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්න ඕන, ඒ පෙන්වන්න ඕන. ඊළඟට තවත් එකක් තමයි ඇත්ත ජෙනුයින් වේකන්සි අද කියලා ඒගොල්ලෝ බලනවා. ඉතින් එතකොට ඔය සීමා කිවිල්ල ඇත්තටම නරක විදිහට බලපානවා පිටරට ඉඳලා එන්න කට්ටියට. ගොඩක් ඔපචුනිටිස් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම බාධාවක්. ඒ කියන්නේ අපි කියමු අපි භාෂාවෙන් පොල්ලක් කියලා. ඒ විදිහට තමයි දැන් ඉස්සරහට එන්නේ. අපි මොකද ආණ්ඩු වෙනස් වුණාම සමහරට බලාපොරොත්තු වුණා මේ ලේබර් ආණ්ඩුවෙන් මේගොල්ලන්ට සහනයක් දෙයි කියලා. නමුත් හැමතිස්සෙම යන්නේ පරණ විදිහට. දැන් ඊටත් එහා විදිහට තමයි යන්නේ වැඩේ. ඒ කියන්නේ මෙතනින් විදිහට අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ගේ කියන්නේ නැති වේකන්සි වලට ගෙන්න ගන්න. ඉතින් ඔගේ හොඳ නරක දෙකක්ම තියෙනවා. සමහරව ඇවිල්ලා අමාරු වෙනවා. ඒක නවත්ත ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම ජෙනුයින්ලි වේකන්සි එකට තමන්ගේ සුදුසුකමින් එන්න කට්ටියටත් ඔන්න ඔක අමාරුවක් වෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඉතින් මේ ආණ්ඩුවෙන් ගොඩක් වෙලාවට මේගොල්ලෝ දැන් බලනවා මේ වංචා වෙන්නේ කොහොමද? අනවශ්‍ය විදිහට කට්ටිය එනවාද? ඒක ගොඩක් ක්‍රැක් ඩවුන් කරනවා. ඉතින් පහුගිය අවුරුදු 2 ඇතුළත මේගොල්ලෝ මේ ස්ටැටිස්ටික් එළියට ආවා මේ ස්පොන්සර් ලයිසන් දෙන ඒවා 470ක් කැන්සල් කරලා තියෙනවා ස්පොන්සර් ලයිසන්. ඒතර ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ 470ට ඇත්තටම අලුතෙන් ගෙන්නන්න බෑ. හැබැයි ඊට අමතරව ඒකෙන් ආපු කට්ටියටත් ගැටලුවක් වෙනවා. දැන් ඒ ස්පොන්සර් කැන්සල් ලයිසන් එක කැන්සල් කරමන් ඔයා මේ වරට ඇවිල්ලා තියෙනවා ඔයාගේ වීසා එකටත් බලපානවා. ඒතකොට ඒගොල්ලන්ට ඒගොල්ලෝ දවස් 60ක් දෙනවා. දවස් 60ක් ඇතුළත වෙන ජොබ් එකක් ස්පොන්සර් එකක් හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ආපහු කැන්සල් ලංකාවට යන්න ඕනේ. ලංකාවට හැරි ආපු රටට. ඒක ගොඩක් මේ දුෂ්කර අවස්ථාව. මොකද සමහර ලක්ෂ ගාණක් වියදම් කරලා ඉන්නේ. ඉතින් ආපහු හිසතින් යන්න උනොත් ඒ නිසා ගොඩක් වැදගත් දෙයක් තමයි ඔයගොල්ලෝ හරි විදිහට එන්න, හරි විදි ස්පොන්සර් කෙනෙක්ද කියලා චෙක් කරන්න. ගොඩක් දැන් එන්න නීති තද වෙනවා. ඉතින් මේ ආවට පස්සේ නිකන් සමහර විදිහට ඇවිල්ලා අපි කොහොම හරි මැච් එකක් ගහනවා කියලා එහෙම මැච් ගහන්න අමාරුයි. මොකද මේ නීති වල ප්‍රශ්න තියෙනවා ගොඩක්. හරි. ඊළඟට අපි ඊට අමතරව තව කතා කරනවා මේ අතරම අපි channel එකට ගොඩක් කට්ටිය කතා කරනවා. මෙහෙට ඇවිල්ලා ඉන්න කට්ටියට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ප්‍රධාන එකක් තමයි අපිට ගොඩක් කට්ටිය හම්බුණා කතා කරනවා. නියමිත පැය ගාන හම්බෙන්නේ. ඉතින් පැය ගානට වැඩි අතර මේ ආදායම තමයි බලන්නේ. කොස් එකක් කියනක ස්පොන්සර්ෂිප් එකක් තියෙනවා. මෙන්න මේ සැලරි දැන් අතට ඒකටත් දැන් ආණ්ඩුවෙන් අලුත් දේවල් ගේනවා මේ
මොනවාද මිනිමම් සැලරි එක. මිනිමම් සැලරි එක වැඩි කරලා තියෙනවා. ඉතින් මගේ ලිමිට් පල්ලෙහෙන් දාන්නම් මිනිමම් සැලරි. ඉතින් ඒ වයින් කරන්නේත් මේ නිකන් එක තැන් වලට ගේන කටි මොකද සැලරි එක වැඩි කර ගමන් ඉතින් කම්පැනි අධෛර්ය කරන්න තමයි පිට රටින් ගේන එක මේගොල්ලෝ හදන්නේ. පුළුවන් තරම් UK වල ඉන්න කට්ටියට මේ ඔපචුනිටිස් දෙන්න. ඉතින් එතනත් මේ ගොඩක් වෙන එකක් තමයි කියනවා මේ ඒජන්ට්ලානේ අතට මැද කට්ටියනේ ඔක් කරන්නේ. ඒගොල්ලෝ කියනවා පෑ මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් අර මේ පවුම් මේ රුපියල් වලට කන්වර්ට් කරලා කිව්වම ඉතින් ලොකු ගාණක් එනවා. ඉතින් ඒකත් එක්ක ආපු මටත් ළඟදිත් හමුණා අයියේ මේ පැය ගාන හම්බෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ වෙන තැන්වල වැඩ කරනවා. නමුත් ඒකේ ගැටලුවක් තියෙනවා. මොකද හැමතිස්සෙම දැන් එංගලන්තේ වගේ රටකට එන්නේ දැන් සාමාන්‍යයෙන් මිඩල් ඊස්ට් වගේ එකකට ගොඩකට අවුරුදු දෙකක් විතර කියලා සල්ලි හම්බ කරලා ගෙදර යනවා. ඉතාලිත් නමුත් දැන් UK එන කට්ටිය මං හිතන්නේ ගොඩාක් කට්ටිය එන්නේ ඇවිල්ලා දිගට ඉන්න. මොකද සල්ලි ඉතුරු කරන්න පුළුවන් රටක් නෙවෙයි මේක වැඩිපුර. ඉතින් ගොඩක් විදන් වෙන රටක් නේ. ඒ නිසා ඇවිල්ලා මේ රටේ ළමයි කැවිලා සෙටල් වෙන්න. ඉතින් ඒකේ ටාගට් එක තමයි PR එක. ඉතින් PR එක ගන්න ගියාම කියන්නේ එකපාරට PR දෙන්න බෑ. ඒකත් මම චුට්ටක් මතක් කරත් ඔයා ස්කිල් වීසා එකකට ස්කියාවි එක හරි ආවොත් වීසා එකට ආවොත් ඒ ජොබ් එකෙන් අවුරුදු 5ක් ඉන්න ඕන. අවුරුදු 5න් පස්සේ තමයි ඔයාට යන්න පුළුවන් PR එකට. ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාට හම්බෙන්නේ කොස් එක අවුරුදු 2කට 3කට. ඊළඟට කොස් එක රිනියු කරගන්න. රිනියු කරන්න ගිය ගම ඔන්න හිර වෙනවා. මොකද ඒගොල්ලෝ බලනවා ඔයා මේ ජොබ් එකේ එක කන්ඩිෂන් එකක් තියෙනවා. මේ තැන වැඩ කරලා තියෙනවද? ඔයා ටැක්ස් ගෙවලා තියෙනවද? ඒ ඔක්කොම පස්සට බලනවා. දැන් ඔයාට පැය ගන්න හම්බෙන්නේ නැත්නම් එතන ගැටලුවක් වෙනවා. දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ ආ තව තැනක වැඩ ගන්නවා. තැන් දෙකක වැඩ කරලා. ඒ සල්ලි ගන්න නෙවෙයි. හරි විදිහට යන්න ඕනේ. නිසා ඒක ගොඩක් වැදගත් මේ මොකද ලොකු අමාරුවක වැටෙනවා. නිසා රටට ගොඩක් ඔපචුනිටි තියෙනවා. හැබැයි හරි විදිහට බලලා හරි මාර්ගෙන් එන්න ජොබ් එකක් තියෙන්න ඕනේ. එහෙම අසාමාන්‍ය නම් ඇත්තටම එන එකත් වැඩක් නැහැ. මොකද ලක්ෂ 80 90 වියදම් කරන සමහර පවුම් වලිනුත් බැලුවම මේක හිතා ගන්නවත් බෑ ඒ ගාන. ඒ නිසා පොඩක් ආයි බලන්න ඔපචුනිටි තියෙනවා හරි විදිහට එන්න. අපි අන්තපොට බලමු. මේ හෙල්ත් කෙයාර් වීසා එක ගැන පොඩ්ඩක් කිව්වොත් 2020 තමයි මෙයාලා පටන් ගත්තේ මේක. 2020 පටන් ගත්තා විශේෂයෙන් කොවිඩ් එකෙන් පස්සේ කොවිඩ් එක සම්බන්ධව. ඉතින් ඒ නිසා දැන් මේගොල්ලෝ ස්ටැටිස්ටික් දීලා තියෙනවා මේ දක්වා ලක්ෂ 3ක් ඇවිල්ලා තියෙනවා. ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ ලංකාව, ආසියාව, ගොඩක් ආසියාවේ රටවලින් ආවා. ඊට අමතරව මේ ඒ කියන්නේ ඒ ලක්ෂ 3ට අමතරව ඩිපෙන්ඩන්ට් ලෙවල් තියෙනවා 7,45,000. ඒ හිතා ගන්න පුළුවන් රට මොන වගේ තත්ත්වයක්ද. ඉතින් ලොකු මේකක් තියෙනවා මේ රටේ මේ බරක් විදිහට සෞඛ්‍යයට සම්බන්ධ සෞඛ්‍ය පද්ධතියට ඊළඟට এডুকেෂන් ඒ වගේ හැම දෙයකටම ලොකු තදබදයක් තියෙනවා. මොකද මේ රටවල් හැදිලා තියෙන ඒ වගේ ලොකු ප්‍රමාණයක් දරා ගන්න අමාරුයි. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ ඔය නිසා තමයි දැන් අලුතෙන්ම මාන ඉදි ගොඩක් හදගන්නවා මේක අවශ්‍ය ප්‍රමාණය ඒක තමයි බලන්න. ඉතින් අපි පැත්තට දාවා මේ මෙතන තමයි මේ තව චුටි විස්තරයක් කියන්නේ. මේක තමයි තේම්ස් රිවර් එක. ඉතින් මෙතන ලස්සන්ට තියෙනවා දැන් මේ මාර්තු නිසා තාම එච්චරම මේ සීතල ගතිය ගොඩක් තියෙනවා. නමුත් මාසේ අප්‍රේල් මේ ජූනි වෙනකොට මේ පැත්ත හරිම ලස්සනයි. ලස්සන්ට මේ බෝට්ස් නවත්තලා තියෙනවා. ඉන්න පෙන්නන්න ඕගොල්ලෝ. මේ වගේ තමයි තියෙන්නේ. මේ වගේ ලස්සනට පාත් තියෙනවා, ෆුට් පාත් තියෙනවා. මෙහෙම ඇවිදගෙන යන්න පුළුවන්. ලස්සන බ්‍රිජ් එකක් තියෙනවා. මෙයාලට කැම දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි පොඩි අප්ඩේට් එකක් දුන්නේ. ඉතින් අපේ channel එක ලන්ඩන් අපි ඒක බාන තව ඉස්සරහටත් අපි මේ තව ඩිස්කෂන්ස් ටිකක් අරගෙන එන්නම්. හරි විදිහට එන්නේ කොහොමද මොනවාද අමාරුයි වැටෙන්නේ නැතු සමහර අහුවෙන්න එපා. ගොඩක්ම අපි කියන්නේ වංචාවලට අහුවෙන්න එපා. ලක්ෂ 90 100 දෙන්න එපා. ඒ විදිහට අවශ්‍ය විදිහට මොකද ස්පොන්සර්ෂිප් එකක් ඔස්සයක් එහෙම විකුණන්න බෑ. මේ මැද ඒජන්ට්ලාගෙන් තමයි සල්ලි ගන්න. ඉතින් අපිට ඒව නවත්තන්න බෑ. නමුත් හරි විදිහට ආපු කට්ටිය ගොඩක් ඉන්නවා. නමුත් අමාරුයි වැටෙන්න එපා. මේ දැන් මේ වුණත් අප්‍රේල් 9 තමයි අර කියපු නීතිය එන්නේ. ඉතින් එහෙම කියලා සමහර හදිස්සි කරේ අප්‍රේල් 9ට ඉස්සෙල්ලා එහෙම වෙන්න බෑ. එහෙම හරි විදිහට එනවා නම් ඒගොල්ලෝ හදිස්සි කරන්න දෙයක් නෑ. එහෙනම් තව ඊළඟට අපි තව මම මෙතනින් දාන්නම් අපි තව වීඩියෝ එකක් කරා මේ
ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් එක්කත්. ඉතින් ඒගොල්ලත් කියන්නේ දැන් විශේෂයෙන් බලන්න ඔයගොල්ලෝ ජොබ් එකක් කරනකොට අර WhatsApp එකෙන් කවර හරි ජොබ් එකක් කරලා ජොබ් එකක් දෙන්න පුළුවන්. ඒවට අහු වෙන්න එපා. හරි විදිහට එන්න හැමතිස්සෙම ගොඩක් opportunity තියෙනවා. හැබැයි ඔයගේ ස්කිල් එකත් එක්ක ඔයා කළා ඒතර ඔයාට ඩිමාන්ඩ් කරන්න පුළුවන්. විශේෂයෙන් අපි encourage කියන්නේ skill visa. ගොඩක් opportunities තියෙනවා. ඔයාගේ skill එක අරගෙන හරි විදිහට එන්න නිකන් බෝත් සර්ටිෆිකේට් හදලා එහෙම හදන්න එපා. මේ ඇවිල්ලා මේ කියන අනාථ වෙනවා කියලා. එහෙම අනාථ වෙන්න එපා. මේ ලස්සන විදිහට ලස්සන රටක් ලස්සන විදිහට මේ වගේ එන්වයරන්මන්ට් එක තියෙනවා. ලස්සන ෆැමිලි එකක් ඉඳලා ලස්සනට ඉන්න පුළුවන්. ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් හරි විදිහට එන්න හදිසි වෙන්න එපා. බලන්න. මේ වගේ මේ ලස්සනට ඇවිදගෙන යන්න පුළුවන්. දිගටම හදලා තියෙනවා. මේ මල් එහෙම තියෙනවා තව. මාසයක් වගේ යනකොට මේ වගේ ලස්සනට මල් එනවා. මේ මෙතන තමයි ෆේමස් බ්‍රිජ් එකක් තියෙනවා. මෙතන පේනවා. මෙතන ටවුන් එක. හවසට උදේට මේ වගේ දිගට ඇවිදගෙන යන්න පුළුවන්. ඉතින් අද ඔයාලට පොඩි ක්වික් අප්ඩේට් එකක් දුන්නේ. ඉතින් අපේ channel එක බලන්න ගොඩක් information තියෙනවා විශේෂයෙන් එංගලන්තයට එන්න. ඔයගොල්ලෝ කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ස්ටුඩන්ට් කෙනෙක් වෙනකොට හරි වෙන්න පුළුවන් මේ වර්ක් කරන්න හරි. ඉතින් හරි විදිහට වංචාව වලට අහු වෙන්නේ නැතුව එන්න කොහොමද කියලා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් තව ඉස්සරහට අපි තව වීඩියෝස් අරගෙන එන්නම්. මේ ඉතින් මේක ලස්සන තැනක් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අද ලස්සන කතා කරන්න වැඩි මේ වගේ විශේෂ දෙයක් තමයි අපි කතා ආවේ මේ තව දිගටම ඊළඟට ඒ වගේම අපේ මේ ලන්ඩන් අපි Facebook page එක තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. මොකද ඒකේ අපි quick updates දානවා. Facebook එක search කරන ලන්ඩන් අපි කියලා. මේකේ මේ ලොකු අප්ඩේට්ස් තියෙනවා. ඉතින් මේ වගේ තැන් ගැන විශේෂයෙන් මේ ඔය වීසා වගේම රටට එන්න ඒ වගේම මේ travel ගැන අපි ගොඩක් වීඩියෝස් තියෙනවා. මේ ආවම යන්න පුළුවන් තැන් යුරෝප් වල විශේෂයෙන් බලන්න පුළුවන් තැන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් වලින් හම්බ වෙන. ඒ වගේම වීඩියෝ අප්ඩේට්ස් වලින් මේ වගේ අලුත් අප්ඩේට්ස් අරගෙන එන්න. එහෙනම් අපි ආයි දවසක හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්. ජය වේවා හැමෝටම.